හාමිනේ එහෙනම් මං ගිහින් එන්නම්. ආද්ද ඉඳලා ඉතින් හාමිනේට මහන්සි වෙන්න දෙයක්වත් නැහනේ. වැඩ කරන්න කෙනෙක් ඉන්නවනේ. අනේ මන්දා. ඒ වුණාට මගේ හිතේ නිකන් මොකක්ද වගේ. හාමිනේ කිසි දෙයකට බය වෙන්න එපා. මං කිව්වනේ ඌ යකා වුණාට දැන් බබා. කෝකටත් ඔයා යන්ට ඉස්සර වෙලා මම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නද? ඔව් ඒක හොඳයි. ඒ යකා. හාමිනේ එහෙම කතා කරන්න එපා. අයියානේ යකාට යකා නොකිය වෙන මොනවා කියන්නද? හාමිනේ යකාට යකා කිව්වා කියලා ඌට ඇති ප්‍රශ්නයක් නෑ. එහෙනම් වටපිටාවේ මිනිස්සුන්ට ඇහුනොත් ඒක හරි නෑනේ. ඔව් ඒකත් ඇත්ත. එකෙක් මඩියට දැන් දෙන්නෙම ඉන්නවද කියලාත් අහයි. මොකද්ද කිව්වේ? නෑ මොකුත් නෑ. කොහොමද දැන් කතා කරන්න ඕන විදිය කියන්නකෝ. අපි ඌට කළු බණ්ඩාර කියලා කියමු. අපොයි ඒක දිග වැඩි මෙයා. මොකද්ද දිග වැඩි? යකාගේ නම. එහෙනම් අපි බණ්ඩාර කියමු. ඔව් ඒක නම් හොඳයි. බණ්ඩාර කොහොනේ මේ යකා එන්නේ නෑනේ. ඔහම ඉන්නකෝ. ඒ යකෝ පොඩ්ඩක් මෙහෙට වරෙන්. ඕ මං ආවා. අපි ඊට පස්සේ උඹට කතා කරන්නේ බණ්ඩාරේ කියලා. හරිද? ටිකීයා හරි නෑ අප්පා. ඒක මොකද්ද? යකා කියනවට වැඩිය ඒක කොච්චර හොඳද බං? ඒ උනාට මං කැමති නෑ මට බණ්ඩාර කියනවට. යකා කියනකොට ළඟපාත මිනිස්සු බය වෙනවනේ බං. ඒ උනාට කොයි වෙලාවකවත් උඹ යකෙක් බව අඟවන්න එපා. හොඳයි මහා හූරා. මොන හූරාද? මම ලොකු මහත්තයා මේ ලොකු නෝනා. එතකොට උඹ බණ්ඩාර. චිකියා ඒ මොකද්ද? මං යකා අප්පා. යකා තමයි. ඒ වුණාට අපි ආදරයට කියන්නේ බණ්ඩාර කියලා. ආදරයක් ඕනේ නෑ. උඹේ නම බණ්ඩාර. හොඳයි ලොකු මාත්තයා. මේ නෝනා කියන වැඩ ටික ඉවර කරලා අර මඩුවට ගිහලා නිදා ගන්න ඕනේ. තේරුණාද? මට නම් තේරුණා. නෝනාට තේරුණාද දන්නේ මට තේරුණා. නෝනාට නෙවෙයි මං කිව්වේ උඹට. හරි. දැන් බණ්ඩාර ගිහිලා ගේ අස්පස් කරලා අතු ගාලා දාන්නකෝ. හරි. ඕ මං ගියා. අවුලක් නෑනේ හාමිනේ. ඔය බබා වගේ ඉන්නේ. අවුලක් නම් ඇත්තම නෑ වගේ. හරි එහෙනම් මං ගිහින් එන්නම් හාමිනේ. මේ මොකද? හරි නෝනා. හරි. මොනවද හරි? ගේ අතු ගාලා ඉවරයි. මේ බොරු කියන්න එපා. මට ඔය ගේ අතු ගන්න වරුවක් විතර යනවා. උඹ කොහමද විනාඩි 5කට ගේ අස්පස් කරලා අතු ගන්නේ? බොරු නම් ගිහින් බලන්නකෝ. එන යමන්කෝ. අම්මා පල්ලා මට හිතා ගන්නවත් බෑ. වැඩ තව වැඩ දෙන්න. වැඩ නේද? හරි. කුස්සියට ගිහින් වළං පිඟන් ටික හොදලා දාපන්කෝ. අපේ කාලෙකට පස්සේ මාර නිදහසක් දැනෙන්නේ. ඉවරයි. වළං හොදල ඉවරයි. යකෝ මූ මාරයක් එක්නේ. හරි. ඔන්න රෙදි බරක්ම තියෙනවා. ඒ ටික හොඳට හොදලා වැලට දාපන්කෝ. හරි එහෙනම් ඕ මං ගියා.
ඔය රෙදි ගොඩ නයි යකෙකුටවත් වරුවකට හොදන්න හම්බෙන්නේ. ඕන් රෙදි හොදලා වේලෙන්ට දාලා ආවා. දෙන්න තව වැඩ දෙන්න. යකෝ මෙහෙම ගියොත් මොනවද මම උට දෙන වැඩ? හරි හිතහන්කෝ. ගේ ඇතුලේ දර කෑල්ලක් නෑ. ඔය පිළිකන්න පැත්තේ මැරිච්ච ගහක් තිබ්බා. ඒක කපල දර ටික පළල දාලා පිළිවෙලකට අහුරපන්කෝ. හරි ඕ මං ගියා. වලන් හේදුවාට රෙදි හේදුවාට පළයි දරනවා. ඕ මැරිච්ච ගහයි අමු ගහයි දෙකම ගලවලා පැලුවා. මොකක්ද අමු ගහ? ඇයි අනේ අර එතන තිබ්බ පොල් ගහ? ඇයි යකෝ බණ්ඩාරේ පොල් ගහ ගැලෙව්වේ? ඉතින් අරක ඉවරනකොට ඒක ගත්තා කිනේ. අයියෝ මොකද්ද දෙයියනේ මේ වෙන්නේ?